Hi guys, ඉතින් කොහොමද අදත් අපි ආදරෙන් පිළිගන්නවා අපේ බෝස්සා YouTube channel එකට. අපිට පොඩ්ඩක් පරක් වුණා මේ පාරත් වීඩියෝ එකක් ගේන්න අපේ medal event එක ගැන. මේ medal event එක මරු medal event එකක් නියමයි. අපි ඒ ගැන දැන් එහෙනම් පොඩ්ඩක් විස්තරයක් කතා කරන්න තියෙනවා සහ අපිට තව අලුතෙන් ස්කින්ස් ටිකක් ඇවිල්ලා තියෙනවා. තව අපිට ෆ්‍රී ස්කින් දෙකක් හම්බුණා. අපි එක ෆ්‍රී ස්කින් එකක් ගැන නම් කතා කරා. අපි රොයල් චැම්පියන් හම්බෙච්ච ෆ්‍රී ස්කින් එක ගැන. නමුත් අපිට කතා කරන්න බැරි වුණා මිනියම් ප්‍රින්සස්ට හම්බෙච්ච ෆ්‍රී ස්කින් එක ගැන. අපි ඒ ගැන කතා කරමු. අපි බලමු එහෙනම් අපේ මෙඩල් ඉවෙන්ට් එක. ඕසම් ඔප් කියලා තමයි මේකේ තියෙන්නේ. මම මේක කම්ප්ලීට් කරලා තියෙන්නේ මේ මෙඩල් ඉවෙන්ට් එක. අපි මම ඔක්කොම කම්ප්ලීට් කරා. ගයිස් මට ටිකක් පරක් වුණා මේ වීඩියෝ එක ගේන්න බට් මං කම්ප්ලීට් කරා. මේකෙදි ඉතින් අපිට හම්බුණා ඕසම් ඕප් කියන ඩෙකරේෂන් එක වගේම ක්වෙස්ට් මෙඩල්ස් 3100. බෝනස් විදියට මට තව මෙඩල්ස් හම්බෙන්න තියෙනවා. තව 80ක්. ඒ කියන්නේ මගේ ළඟ දැනට 220ක් තියෙනවා. 220ක් කියන්නේ normally දෙන්නේ 200යි. හැබැයි මම සුපර්සෙල් ස්ටෝර් එකෙන් ගිහිල්ලා වෙනම 100ක් ක්ලේම් කරගත්තා. ඔයගොල්ලොත් ඒ ස්ටෝර් එකෙන් ගිහිල්ලා ඒක ක්ලේම් කරගත්තද? කරගත්තේ නැත්නම් දැම්ම ගිහිල්ලා බලන්න ඒක ක්ලේම් කරගෙන තියනවද කියලා. ඊළඟ දේ තමයි අපිට මේ මෙඩල්ස් වලින් අපේ ෂොප් එකට ඇවිල්ලා තියෙනවා අලුත් ඉක්විප්මන්ට් එකක්. රෙවෙන්ට් එක කියලා ඉක්විප්මන්ට් එකක්. ඒ වගේම කාඩ් ෆීපර් කියලා අලුත්ම ඩෙකරේෂන් එකකුත් ඇවිල්ලා තියෙනවා. මම ඩෙකරේෂන් එක තමයි බයි කරේ. මම ඉක්විප්මන්ට් එකත් අනිවාර්යයෙන්ම බයි කරනවා කොහොම හරි. අපි බලමු දැන් මේ ඉක්විප්මන්ට් එකේ මොකද්ද පවර් එක කියලා. ඒකේ අපිට වෙන්නේ අපේ ඩ්‍රැගන් ඩුයිට් මොකක් හරි ඩිෆෙන්සිව්ලින් ඇටැක් කරාම අපේ ඩ්‍රැගන් ඩුයිට් ඇටැක් කරන ඩිෆෙන්ස් එකට තවත් කාඩ් එකක් වගේ දෙයකින් දමලා ගහන එක. තනිකරව දමලා ගහින්නත් තමයි වෙන්නේ. ඒක නිකන් හැම වෙලාවෙම ඇක්ටිව් එකේ තියෙන එකක් තමයි මේ ඉක්විප්මන්ට් එක. normally මම මේකට ලොකු ආසාවක් දැක්ුවේ නෑ. ඒකේ මම ඒක මුලින් ඉස්සෙල්ලා ගත්තේ නැත්තේ. හැබැයි මම ඩෙකරේෂන් එක නම් ගත්තා. ඒක නම් සුපිරිම ඩෙකරේෂන් එකක්. ඕගොල්ලෝ පුළුවන් නම් ඉක්මනින්ම මේ ඩෙකරේෂන් එක ගන්න. අපි දැන් ඩෙකරේෂන් එක පැත්ත බලමු. අපේ හීරෝස්ලා 6 දෙනාගේම කාඩ්ස් 6ක් තියෙනවා. ඒ කියන්නේ මේක මේ අලුත් අපේ අප්ඩේට් එකට ආපු අලුත්ම සුපිරිම සුපර් ඩෙකරේෂන් එකක් තමයි. අපේ මුලින්ම ඉන්න රොයල් චැම්පියන්ගේ පික්චර් එකක් තියෙන කාඩ් එක. ඊළඟට බාබේරියන් කිං, ඩ්‍රැගන් ඩියුක්, ග්‍රෑන්ඩ් වෝඩන්, මිනියම් ප්‍රින්ස්, ක්වීන්. එච්චරයි. ඒ හීරෝස්ලා 6 දෙනාගේම කාඩ්ස් මෙන්න මේකේ තියෙනවා. ඒකේ තව ආදල්ලයක් තමයි. ඒක ප්‍රෙස් කරගෙන යද්දී නිකන් ජෙට් එකක් කරකිනවා වගේ. ඒකත් නියමම ඩෙකරේෂන් එකක්. ඊළඟ ඩෙකරේෂන් එක තමයි මෙන්න මේ ඕසම් ඕක් කියන ඩෙකරේෂන් එක. මේකේ නම් පාඩවල් 4ක්ද 3ක්ද තියෙනවා. බලමු පාඩවල් කීයද කියලා. නිල් තියෙනවා, කොළ තියෙනවා, දම් තියෙනවා, කහ තියෙනවා, ආයෙත් නිල්. ඒ කියන්නේ පාඩවල් 4යි මේකේ තියෙන්නේ. අමුතුම සීන් එකේ සුපර් ඩෙකරේෂන් එක. අමුතු සවුන්ඩ් එකකුත් තියෙනවා. ක්ලික් සවුන්ඩ් එක. අපි බලමු පොඩ්ඩයි ක්ලික් සවුන්ඩ් එක. ඔව් අමුතු ක්ලික් සවුන්ඩ් එකක් තියෙනවා. අපිට ඊට පස්සේ මෙන්න මේ ඩෙකරේෂන් එක හම්බුනේ. ඔයගොල්ලොන්ට වෙන ඩෙකරේෂන් හම්බෙලා ඇති. මේ මට හම්බුනේ මෙන්න මේ වෝ ස්ටැචු කියන ඩෙකරේෂන් එක. අපේ මෙන්න මේ චීෆ්ස් ස්ට්‍රොනිකල් කියන ඉවෙන්ට් එකෙන් තමයි මට ඩෙකරේෂන් එක හම්බුනේ. දැන් අපිට ඇවිල්ලා තියෙනවා නිව් කියන්නේ අපේ පරණ ස්කින් 5. අපේ 13th of anniversary එකේ ස්කින් 5ක් ඇවිල්ලා තියෙනවා අපේ ස්ටෝර් එකට. මේ අපේ පරණ ස්කින් එකක් කින් අමුතුම නමක් තියෙන. ඉතින් ඒ දවස්වල ඉඳන් දාපු නමක් මන් දන්නේ. ඇයි එහෙම නමක් දැම්මේ කියලා. ක්ලෑෂ් අරාමා කින් කියලා තමයි තියෙන්නේ. අරාමා වගේ සීන් එකක් අමුතුම සීන් එකක්. මන් දන්නේ කොහොම හරි කින් එහෙම අනිත් ස්කින් 3ම තියෙනවා. 3නේ 4ම තියෙනවා. අපිට මේ ක්ලෑෂ් ඔෆ් අරාමා චැම්පියන්ගේ ස්කින් එක ජෙම් 1500කට බයි කරන්න පුළුවන්. ඒකේ පොඩි අමුතු ලුක් එකක් තියෙනවා. ඒක අපිට බයි කරන්න පුළුවන් නියමයි.
මට තේරෙන හැටියට අපිට ඊළඟ අවුරුද්දේ 15th of anniversary එකෙද්දි අපේ මේ රෝයල් චැම්පියන්ගේ ස්කින් එක ජෙම් වලට බයි කරන්න පුළුවන් වෙයිද මන්දා. අනේ මන්දා ඒක නම් මටත් පොඩි විශ්වාසයක් තියෙනවා හැම දෙයක්. අපේ ඊළඟ දේ තමයි අපිට මම ඔක්කොම කම්ප්ලීට් කරලා තියෙනවා මෙන්න මේ ඉවෙන්ට් එක. අපේ Clash of Card ඉවෙන්ට් එක මම කම්ප්ලීට් කරා. ඒක මම වෙනම ෂෝට් වීඩියෝ එකකින් දාලා තියෙනවා. ඒකත් ගිහින් බලන්න. මොකක්ද ඒකෙන් හම්බුණ ස්කින් එක කියලා. ස්කින් එක දැන් කියලා වැඩක් නෑ. ඒක මං කියන්නේ නෑ. ඔයගොල්ලෝ ගිහිල්ලා බලන්න මොකක්ද ස්කින් එක කියලා. මට නම් ස්කින් එක හරි ගියේ නෑ. අපිට ඊළඟට බලන්න තියෙන්නේ අපේ මිනියම් ප්‍රින්සස්ට හම්බෙච්ච මේන් ෆියුරි ප්‍රින්ස් කියන ස්කින් එක ගැන. මේක අපේ ෆියුරි ප්‍රින්ස්ගේ ස්කින් එක තමයි. ඒක බ්ලැක් ඇන්ඩ් වයිට් ස්කින් එක තමයි අපිට ෆ්‍රී දුන්නේ අපේ කාඩ් ඉවෙන්ට් එකෙන්. කාඩ් ඉවෙන්ට් එක සම්පූර්ණයෙන්ම ෆිල් කරපු ගමන් මෙන්න මේ ස්කින් එකට අපිට හම්බ වෙනවා. ඔයගොල්ලෝ මේ ස්කින් එක ගත්තා නම් හොඳයි. නැත්නම් ඉක්මනටම මේ ස්කින් එක ගන්න. ඔයගොල්ලෝ කාඩ් කලෙක්ට් කරලා මේ ඉවෙන්ට් එක කම්ප්ලීට් කරන්න. තව දෙයක් කියන්න තියෙනවා. ඕගොල්ලොන්ට මේ ගේම් එකේ අපේ COC එකේ ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් කරන්න. පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. මොනවා හරි COC එකේ විතරක් ප්‍රශ්න තියෙනවා නම් අනිත් ප්‍රශ්න නම් දාන්න එපා කමෙන්ට් විදියට. නිකම් පවුලේ ප්‍රශ්නයි එක ප්‍රශ්න දාන්න එපා කමෙන්ට් විදියට. COC ප්‍රශ්න විතරක් තියෙනවා නම් කමෙන්ට් විදියට දාන්න. ඒක කමක් නෑ. මම ඒක කමෙන්ට් වලට පිළිතුරු ලෙස වෙන වීඩියෝ වලින් පිළිතුරු ගේනවා. අපි එහෙනම් බලමු මේ මිනියම් ප්‍රින්සස්ගේ ස්කින් එකේ කොහොමද වැඩ කරන්නේ කියලා. හොඳයි ගත්තා. පොඩි ඇටැක් එකක් ගහලා බලමු කොහොමද මිනියම් ප්‍රින්සස් ඇටැක් කරන්නේ කියලා. සර්ච් වෙනවා. ඔය ඇටැක් කරද්දී අමුතු කළු පාට බෝලයක් තමයි ඇටැක් කරන්නේ. ඒ කියන්නේ ෆියුරි ස්කින් එකම තමයි. හැබැයි බ්ලැක් ඇන්ඩ් වයිට් වර්ෂන් එක තමයි මේකේ තියෙන්නේ. මගේ වීඩියෝ ටිකක් පස්සින්දා ඉක්මනට මරණ අපි නරුණා ඩෙත් ඇනිමේෂන් එක බලමු. ඔව් ඩෙත් ඇනිමේෂන් එක විදියට ෆියුරි ස්කින් මේනේජ් ෆියුරි ස්කින් බිම වැටිලා අඬන සීන් එකක් තමයි තියෙන්නේ. අඬන කියන්නේ අයියෝ නෑ ලෝකේ පාරේ වගේ කෙල්ල දාලා ගිහිල්ලා වගේ කේස් එකක් මට තේරෙන්නේ නම් අඬන විදියට ස්ටික් එයාගේ පවර්ෆුල් ටූල් එකත් විසික් කළා. මොකක්ද මේ ටූල් එක කියලා මමවත් දන්නේ නැහැ. කොහොම හරි ඒකත් විසික් කළා කෙල්ල දාලා ගිහිල්ලා වගේ අඬනවා. ඉවරන්නේ අපි එහෙනම් ටැගින් එඩ් කරමු. අපි ඊළඟට කතා කරන්න තියෙන්නේ මෙන්න මේ ඕසම් මෙඩල් ඉවෙන්ට් එක ගැන. ඒකේ අනිවාර්යෙන්ම මම ඕගොල්ලන්ට කියන්නේ ඕගොල්ලෝ අනිවාර්යෙන්ම මේ ඉවෙන්ට් පාස් එක බයි කරන්න. රුපියල් 380ක් වගේ පොඩි ගානකට තියෙන්නේ. අනිවාර්යෙන් බයි කරන්න. මේක වටිනවා. ඒ වගේම ඒක බයි කරොත් ඕගොල්ලන්ට මෙන්න මේ අපේ කාඩ් ෆ්ලිපර් කියන ඩෙකරේෂන් එකයි රිවෙන් ඩෙක් එකයි දෙකම බයි කරන්න පුළුවන් අවස්ථාව තියෙනවා. එහෙනම් අනිවාර්යයෙන්ම බයි කරන්න. ඒක ඉතින් ඔයගොල්ලෝගේ ආසාව කැමැත්ත වගේ ඉතින් ඔයගොල්ලෝ කැමති නම් විතරක් බයි කරන්න. මම නම් කොහොම හරි මේක බයි කරනවා. ඒක ස්ථිරයි. අපි එහෙනම් අද යනවා. අපි ගිහින් එන්නම් තවත් වීඩියෝ එකකින්. අනිවාර්යෙන් subscribe කරන්න. මම යනවා. මම බොසා